ඔයා දන්නවද මේ ක්‍රීඩකයා මේ විදිහට දරුණු ලෙස බිම ඇද වැටුණත් ඔහු එතනින් නැගිටලා හැමෝටම දිනලා පෙන්නවා කියලා. මේ ඇමරිකානු ජිම්නාස්ටික් තරුවක් වුණ ඇෂර් හොන් 2023 US ක්ලාසික් තරඟාවලියේදී තිබුණු අමාරුම ඉසව්වක් තමයි මේක. මෙහිදී ඔහු දරුණු ලෙස ග්‍රහණයෙන් ගිලිහි බිමට පතිත වෙනවා. ඒ මොහොතේ මුළු ක්‍රීඩාංගණයම නිහඬ වුණේ මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නීතියකට අනුව වැටුණට පස්සේ නැවත ආරම්භ කරන්න ලැබෙන්නේ තප්පර 30ක කාලයක් විතරයි. ඒ සුළු කාලය ඇතුළත නැවත පටන් ගත්තේ නැත්නම් ඔබේ ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. Taman බලාපොරොත්තු වුණු ඉලක්කය තප්පර කිහිපයකින් දිය වෙලා යද්දී බොහෝ දෙනෙක් මානසිකව වැටෙනවා. හැබැයි ඇෂර්ට තිබුණේ වෙනම අදිෂ්ඨානයක්. ප්‍රමාද වෙන්න ඔහුට කාලයක් තිබුණේ නැහැ. ඔහු ඒ මොහොතේදීම තීරණය කළා Taman කවුද කියලා ලෝකයටම පෙන්නනවා කියලා. ඔහු වහාම නැගිටලා ඒ අසීරු අභියෝගයට නැවතත් මුහුණ දුන්නා. මවිතෙන් බලා සිටි විනිසුරුවන් ඉදිරියේම කලින් වැටුණු ඒ අසීරුම කරණම කිසිම වැරදීමකින් නැතුව අතිශය සාර්ථකව ඔහු අවසන් කළා. වැටුණු තැනම ජයග්‍රහණය ලියනවා කියන්නේ මොකක්ද කියලා ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළේ එහෙමයි. ජීවිතේ සමහර වෙලාවට අපිට තීරණ ගන්න ලැබෙන්නේ හරිම සුළු කාලයයි. අපි වැරදුණු තැන හඬා වැටෙන්න කාලේ නාස්ති කළොත් අපේ ඉදිරි ගමන එතනින් නතර වෙන්න පුළුවන්. ඔබ වැටුණු එක ගැන ලෝකයම අවධානය දෙයි. හැබැයි ලෝකයම ඔබට ගරු කරන්නේ ඔබ ඒ තප්පර කිහිපය ඇතුළත නැවත නැගිටලා සටන ආරම්භ කරොත් විතරයි. මතක තබා ගන්න, ඇත්තටම වැටීම කියන්නේ පරාජයක් නෙමෙයි. නැවත නැගිටීමට ලැබෙන අවස්ථාවක්. අද ඔබත් කොහේ හරි වැටිලා ඉන්නවා නම් තප්පර 30ක්වත් නාස්ති නොකර නැගිටින්න. ඔබේ හොඳම දස්කම් තවමත් තියෙන්නේ ඔබේ ඊළඟ උත්සාහය ඇතුලේ.